අත්ති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං කියලා සැප හතරක් තියෙනවා. අත්ති සුඛං කියලා කියන්නේ යමක් කමක් හම්බ කරගත් එකේ සැපය. භෝග සුඛං කියලා කියන්නේ හම්බ කරගත් එකෙන් ප්‍රයෝජන ගත්තා කියන එකේ සැපය. අනන සුඛං කියලා කියන්නේ අනේ මං ගිය අවුරුද්දේ නම් ණය උනේ නෑ. මත්පැන් බීම වළක්වලා, සිගරට් බීම වළක්වලා, අනවශ්‍ය වියදම් වළක්වලා මං ණය බරින් නිදහස් වුණා. ඔය සැපය හිතට නැද්ද? පින්වත් ණය වෙච්චාම තියෙන සැපේ දිවිනසා ගන්න නැද්ද මිනිස්සු? ඒ සැපේ හේතු කොටගෙන. සමහරව හිතනවා ණය වෙනවා හරි සැපයි කියලා හිතාගෙනනේ. ණය වෙලා ඔහේ ඉන්ද්‍රියන් පිනව කටයුතු කරාට එනකොට ඒක සැපක් වෙන්නේ නැහැ. ඒකෙන් අන්තිමට තමා දන්නේම නැහැ තමාගේ විනාශය සිද්ධ කරගෙන ඒකෙන්. සමහරක් අයට හිතනවා එකපාරටම අනේ මීට වඩා හොඳයි එල්ලිලා මැරුණා නම් කියලා. මොකද ණය ගෙවුවද? නැහැ ආත්ම ගණන් ගෙවන්න දා ගන්නවා ඊට පස්සේ. පොලියත් එක්කලා ගෙවන්න දා ගන්නවා. නෑ එහෙම නෙමෙයි කරන්නේ. උත්සාහයෙන් වීරයෙන් ණය බරින් නිදහස් වෙනවා. ඊගාවට හිතනවා අනවජ්‍ය සුඛං කියන එක කියනවා අස්ලොම් ගහක් අරගෙන ඒ අස්ලොම් ගහ 16කට කපලා ඒකෙන් එක කොටසක් අරගෙන ඒකත් 16කට කපලා ඒකෙන් එක කොටසක් අරගෙන 16 වරක් ඔහොම අරගෙන ගිහිල්ලා එක කොටසක් ලැබුවා නම් ඒකට කියනවා සොලොස් කලාවෙන් පංගුවක් කියලා. මේ තරම් සුළු කොටසක් ගත්තත් අත්තිසුඛ භෝග සුඛ අනන සුඛ කියන මේ සැප තුනම එකට එකතු කරලා ගත්තත් අර සොලොස් කලාවෙන් පංගුව තරම්වත් වටින්නේ නැහැ කියලා. තමන්ගේ නෙවැරදි භවයේ සැප. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව තමන් දිහා බලනකොට මම යහපත් පුද්ගලයෙක් වෙලා තියෙනවා, නෙවැරදි පුද්ගලයෙක් වෙලා තියෙනවා, මම පව්කාරයෙක් නෙමෙයි කියලා හිතනකොට ඒ සැපය සීමා කරන්න බෑ.